දැන් වෙලාව උදේ 9යි. මේ අද වැඩට යන ගමන් ඉන්නේ. බලන්නකෝ මේ සරත් සමය ආරම්භ වෙලා තියෙන්නේ. රටේම තියෙන ගස්වල කොළ ඔක්කොම කහ පාට, තැඹිලි පාට වෙලා තියෙන්නේ. අනිත් එක දැන් මේ උදේ ඇල්ට යනකොට සාමාන්‍ය පේන දේවල් ටික මම මේ පෙන්නන්නේ. මෙතන තියෙනවා මේ ඉඩේක කියලා මේ සුපර් මාකට් එකක්. මෙතන තියෙන මේ සෙකන්ඩ් හෑන්ඩ් වාහන සේල් එකක්. ඉතින් වැඩට යන ගමන් මට හම්බෙන දේවල් ටික මොනවද කියලා මම කියාගෙන යන්නම්. ඉනිසරේ බලන්නකො අපිට අමාරුම ලස්සනයි. සරත් සමයත් එක්ක අර ගස්වල සහ අර පරිසරය සම්පූර්ණම වෙනසක් වෙලා තියෙනවා. ඉතින් උදේ හීතලයි හොඳටම. ඉතින් හීතලින්ද මෙහෙම තමයි වැඩට යන්නේ ඇඳගෙන. මේ තියෙන සුපර් මාකට් එකේ තියෙන පේන ඇති ලොකු අර ලංකාව වගේම තමයි ලොකු වාහන පාක් එකක් තියෙනවා. ඒ වාහන පාක් එක මේ ඒ සුපර් මාකට් එකට විතරක් නෙවෙයි. මෙතන තියෙන තව කඩවල් ගාන මම ටිකක් පෙන්නගෙන යන්න. හරි මෙතන තියෙන අල්දි එක. සාමාන්‍ය අල්දි කියන එක ගොඩක් රටවල් වල මම හිතන්නේ තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන මේ තියෙන්නේ ෆාමසි එකක්. ඒ වගේම මෙතන හැපැත්තේ බේකරියක් තියෙනවා. ඊට පස්සේ ෆැන්සි අයිටම් මෙහෙම ගන්න තියෙන කඩයක් තියෙන රෝස්මාන් කියලා. ඔය ටික තමයි මගදී මට හම්බ වෙන දේවල් ටික. ඉතින් හැමදාම එක්ක උදේට මේ ටික මෙහෙම ඇවිදගෙන යනවා. සාමාන්‍ය නැත්තම් හවස වැඩ වැටෙන දවස්වලට ඉතින් හවසට මේ විදිහට ඇවිදගෙන යනවා. මේ ඇවිදගෙන යන ටික ගොඩක් මේ කන්ස්ට්‍රක්ෂන් වැඩ ගොඩක් වෙනවා. ඉතින් රෑ දවල්ක් නැහැ. ඉතින් ඒගොල්ලෝ හැමදාම යන වෙලාවට එන වෙලාවට වැඩ මෙතන කට්ටිය. එතන මේ හවුසින් ස්කීම් එකක් හදන්නේ දන්න විදිහට. ඊට පස්සේ මෙතන ඈත පේනවා ඇති මේ තියෙන පෙට්‍රල් ෂෙඩ් එකක්. ඉතින් පෙට්‍රල් ෂෙඩ් එකේට ගිහිල්ලා ඉතින් අර ලංකාවේ වගේ පෙට්‍රල් ගහන්න නැහැ කවුරුත්. අපිටම තමයි ඉතින් තෙල් ගහ ගන්න තියෙන්නේ. මෙතන තියෙනවා මේ ඔටෝ වාෂ් කියලා තියෙන්නේ. ඔටෝ වාෂ් කියන්නේ කාර් හොද ගන්න පුළුවන් තැනක්. ඉතින් අර කාර් එක ඇතුළට දැම්මම අර ඔටෝමැටිකලි කාර් එක අර හේදිලා එන්නේ. අන්න ඒ වගේ මැෂින් එකක් තමයි ඒක ඇතුලේ තියෙන්නේ. ඉතින් ඇත්තටම උදේට අමාරුම ලස්සනයි. මේ 아무තුම ලස්සනක් තියෙනවා සහ මේ දවස් ටිකේ මේ උදේට පොඩ්ඩක් හිබර කාලගුණයක් තිබ්බේ. අද හොඳට ඉරේ එළිය තියෙනවා. පේනවා ඉතින් මෙතන මේ ඈත කානිවල් එක පටන් ගන්න හදන්නේ. මම හිතන්නේ ලබන සතියේද කොහෙද පටන් ගන්න මේ කානිවල් එක. ඉතින් ඒකටත් සූදානම් වෙන ගමන් තමයි තියෙන්නේ හැබැයි. මෙතන තියෙනවා ආයිතර කලින් වගේම මේ පේන්නේ වාෂ් පාක් කියන්නේ ඊතර වගේම වාහන හොදන තැනක්. ඉතින් හරිම ලස්සනයි අද දවස. පේනවනේ මේ අර තාප් එකකට වගේ ඉඳලා තියෙන ගස් ටිකේ බලන්න මේ හරිම ලස්සනයි. ලංකාවේ ඩෙකොරේෂන් වලට මම දැකලා තියෙන මෙන්න මේ જાතියේ මල්ද කොළයක්ද දන්නේ මේ જાතියේ මල් ගන්නවා. හරිම ලස්සනයි මල. ඉතින් තමයි. ඉතින් තව ටික දුරක් යන්න තියෙනවා. තව විනාඩි දෙකකින් විතර මම වැඩ කරන තැනට යනවා. එහෙනම් හැමෝටම ජය වේවා. ආයි හම්බෙමු.